අපි මේ වෙලාවේ නුගසෙන් කතා කරන්නට සූදානම් බොහෝ දෙනෙක්ට පීඩා දෙන කාරණාවක් සම්බන්ධයෙන්. බොහෝ දෙනෙක්ට පීඩා දෙනවට පස්සේ දැන් ශාරීරික වේදනා කාන්තා පිරිමි කියලා ભેදයක් නැහැනේ. කාන්තාවන්ට වගේම පිරිමි පාර්ශවයටත් ශාරීරික වේදනා හරි ටිකක් දරා ගන්න අමාරු මට්ටමේ තියෙනවානේ. ඒ වගේ වෙලාවට අපි ගොඩක් කලාවට උත්සාහ කරන්නේ ටිකක් වේදනානාශකයක් දීලා ඒ විදිහට తాවකාලික සහනයක් ලබා ගන්න. හැබැයි අපේ දේශීය ආයුර්වේද වෛද්‍ය තුලත් වෙනයම් ප්‍රතිකර්ම තුලත් අපිට හඳුනා ගන්නට පුළුවන් විදිහේ කටයුතු ඕන තරම් තියෙනවා අපේ වේදනාවන් සමනය සඳහා. අන්නේ වේදනාවන් බොහොම ඉක්මනින් සමනය කරගන්න, සාර්ථකව සමනය කරගන්නේ කොහොමද කියන කාරණාව තමයි අපි මේ මොහොතේදී කතා කරන්නේ. ඉතින් ඉරංගත් ඉන්නවා මාත් එක්ක. ඒත් එක්කම අපිත් එක්ක අපි බොහොම ආදරය කරන තවත් බොහොම වටිනා කෙන චරිතයක් අපිත් එක්ක එකතු වෙනවා. ඒ තමයි කළුබෝවිල චීන කටු වෛද්‍ය සායනී අධ්‍යක්ෂ, වෛකල්පිත ජාත්‍යන්තර විවෘත විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. නම කියවසනින් හැමෝම දන්නවා. දැන් අද අපි කතා කරන්නේ ඇත්තටම මේ ශාරීරික වේදනාවට, ඇඟපත වේදනාවට, අස්ථි වේදනාවට කොහොමද මේ චීන කටු කියන ප්‍රතිකර්මය කරන්න කියන කාරණාව ගැන. ඒක නිසා අපි පටන් ගමු. කොයි වගේ දේවල් වලටද මේක බලපාන්නේ සහ කොයි අවස්ථාවලද අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්? අද බොහෝ දෙනාට මේ කැක්කුම් සහ වේදනා, ශරීරගත වේදනා, විශේෂයෙන්ම දණහිස් වේදනාව, ඒ වගේම උරහිස් වේදනාව, බෑක් පේන් එක නැත්නම් මේ තුනුටියගත වේදනාව, ඒ වගේම විශේෂයෙන් උරහිස අධික මිග්‍රේන් තත්ත්වයන්, අධික හිස රදය සහ මසල් ස්පීඩ් වේදනා සහ එදිනදා ඇතිවන ආබාධ නිසා බොහෝ දෙනා කායික වෙන මානසික පීඩාවෙන් තවත් එක් රෝගී බවට පත් වෙලා තියෙනවා මේ කැක්කුම් සහ වේදනා, ශරීරගත වේදනාව. මෙහිදී විශේෂයෙන්ම කටු චිකිත්සාව ඉතාම සාර්ථක වෛද්‍ය ක්‍රමයක්. මෙහි විශේෂත්වය වන්නේ පුදා අපි කිසිදු පෙති වර්ගයක්වත් මේ වෛද්‍ය ක්‍රමය තුල, චීන කටු වෛද්‍ය ක්‍රමය තුල, මේ පාරම්පරික කටු චිකිත්සාව තුල නැත්නම් මේ චීන කටු වෛද්‍ය ක්‍රමය තුල කිසිදු පෙති වර්ගයක්වත් එහෙම නැත්නම් මේ දියර වර්ගයක්වත් මේ වෛද්‍ය ක්‍රමය තුල භාවිතා කරන්නේ නැහැ. විශේෂත්වය වන්නේ නිල ස්ථානයන් හට නීල් කටු ප්‍රවේශ කළා ඒ යම් පළපුරුදු දක්ෂ කටු චිකිත්සකයා විසින් චීන කටු වෛද්‍යවරයා විසින් ඒ කොතරම් වූ නීල් වර්ග ප්‍රමාණයක් නිර්ණය කරනවාද කියන වග, නීල් කරනවාද කියන වග නිර්ණය කළා ඒ නිල ස්ථානයේ හට කටු ශරීරයේ විවිධ නිල ස්ථාන තියෙන රාශියක් ඒ නිල ස්ථාන කටු ප්‍රවේශ කළා ප්‍රතිකාර කිරීම තමයි මේ කටු චිකිත්සාවෙන් කරන්නේ. විශේෂයෙන් කැක්කුම වේදනාව ඇතිවීමේදී විශේෂයෙන්ම දණහිස්ගත වේදනාව, උරහිස්ගත වේදනාව, ඒ වගේම සමහර අවස්ථාවල උරහිස් වල වේදනාව, අත වේදනාව. ඒ කියන්නේ එකම ඉරියව්වක නිරත වීම, ඒ වගේම බොහෝ දෙනාගේ ක්‍රීඩා ආදී යෙදීම හේතු උපාදාය කරගෙන වේදනාව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ආතරයිටිස් ගති රෝගී තත්ත්වය නිසා වෙන්න පුළුවන්. ඒ වගේ තවත් වෙනත් රෝගී තත්ත්වයක් නිසාත් මේ කැක්කුම වේදනාව ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ කටු චිකිත්සාව තුළ තම සාර්ථක මේ කැක්කුම සහ වේදනාව සමනය කිරීම හැකියාවක් තිබෙනවා. මොකද මේක කිසිදු වේදනාවක් ඇති වෙන්නේ නැතුව අර නිල ස්ථානයන්ට කටු ප්‍රවේශ කිරීම තුලින්. මේ අපි දකින්නේ කපින් ක්‍රමය නේද? ඔව්, කපින් තෙරපි ක්‍රමය සහ ඒ ඇඟිලි තුඩු ආධාරයේ මසස් තෙරපීම, විශේෂයෙන්ම තුනටියගත වේදනා. දැන් මේ නීල් කරලා තියෙන කටු තුනටියගත වේදනාවකට රෝගියට ප්‍රතිකාර කරන ආකාරය දැන් මේක දැන් මෙහිදී විශේෂයෙන්ම අපි නිල ස්ථාන මේ වයසගත කෙනෙකුට අත් වේදනාව, අත හිරිය සහ අත්වල වේදනාව තත්ත්වයේ තරුණ අයට පවා කැක්කුම වේදනාව ඇති වෙන්න පුළුවන්. මේ මෙන්න ලංකාවේ මෝස්තර නිරූපණ ශිල්පිනියක්. හැබැයි ඒ වගේ විශේෂයෙන්ම මේ ඡායාරූප යොදලා තියෙන විශේෂයෙන්ම කැක්කුම සහ වේදනාව, කකුලේ වේදනාවට කටු චිකිත්සාව ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒ වගේම අත්වල වේදනාව, අත්ගත අතේ කැක්කුම වේදනාව, සමහර අය ඒ වගේ මුහුණ සමහර අවස්ථාවල මුහුණ වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම බෙල්ලේ වේදනාවන්, කොන්ද බෙල්ලගත තුනටිය ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල නිින්දේදී ඇති වෙන වේදනාවක් වැරදි ඉරියව් තුල නිදා ගැනීම, ඒ වගේම සමහර අවස්ථාවල එකම ඉරියව්වක නිරත වීම හේතු කරගෙන තුනටි කැක්කුම ඇති වෙන්න පුළුවන්. දැන් වයස් ભેදකින් තොරව කැක්කුම වේදනා ඇති වෙන්න පුළුවන්. දැන් තරුණ මැදිවිය සහ වයස්ගත ඒ සියලු දෙනාට කැක්කුම වේදනාවක් ඇති වෙන්න පුළුවන්. දැන් මේ සඳහා මේ පේන්නේ අපි තුනටියගත වේදනාවකට කොහොමද කටු චිකිත්සාව කරන්න කියලා. ඊට අනුව මේ ප්‍රතිකාර කළා මේ තියෙන විද්‍යුත් උත්තේජක යන්ත්‍ර භාවිතා කරන ආකාරය, ඒ වගේම විශේෂයෙන් හිස කැක්කුම, හිසේ කැක්කුම සහ හිසේ වේදනාවට ප්‍රතිකාර කරන්න පුළුවන්. විශේෂයෙන්ම කටු චිකිත්සාව තුළ විශේෂයෙන්ම කැක්කුම දැන් හිසේ ඇතිවන වේදනාවට ප්‍රතිකාර කිරීමේදී සාමාන්‍යයෙන් මිග්‍රේන් වෙන තත්ත්වයේදී දින 4ක් 6ක් වැනි කාලය තුළ කටු චිකිත්සාව තුළින් සාර්ථක ප්‍රතිකාර කිරීමේ හැකියාවක් තිබෙනවා. මොකද දැන් බොහෝ දෙනා අර මිග්‍රේන් තත්ත්වය නිසා බොහෝ නිසා කායිකව මෙන්න මානසික පීඩාවෙන් තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. අද විශේෂයෙන්ම දැන් අවුවට යන්න අපහසුතාවයක් තියෙනවා. කැක්කුම හරි වේදනාවක්, උන් කැමති හැම නිතරම අඳුරේ ඉන්න, ඒ වගේම බොහෝ විට හරියට ඇස්වල බරගතියක් ඇති වෙනවා. ඒ වේදනාව මානසික ආතතියක් ඇතුළේ මේ මිග්‍රේන් තත්ත්වය ඇතිවීම සමහර කියන මට දැන් ජීවත් වෙලා ඉන්න වැඩ නෑ, අමාරුයි. මොකද ඒ තරම් වේදනාවක් මේ මිග්‍රේන් තත්ත්වය නිසා ඇති වෙනවා. හැබැයි මේ පාරම්පරික කටු චිකිත්සාව නැත්නම් මේ චීන කටු වෛද්‍ය ක්‍රමය තුළ දින 4ක්
5ක් වැනි කාලය තුළ තම කෙටි කාලකින් මිග්‍රේන් වෙන තත්ත්වය සුව කිරීමේ හැකියාවක් තියෙන මොකද අර හිසට සහ නළල දෙපස නිලස්ථාන රාශියක් තියෙන නීල් කළා ඒ වගේම විද්‍යුත් උත්තේජක යන්ත්‍ර භාවිතා කරන අපි නිලස්ථාන තෙරපීමට ඒ වගේම එමගින් සිදු කරන කුඩා විද්‍යුත් ධාරාව නිලස්ථාන හැර ලබා දීම වෙන තත්ත්වයන් මග හරවා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේ විතරක් නෙමෙයි ආතරයිටිස් වැනි රෝගී තත්ත්වයන් ඒ වගේම දැන් බොහෝ දෙනා එකම ඉරියව්වක සිටීමේ කොන්ද වේදනාව, උරහිස් වේදනාව, දණහිස් වේදනාව අර එකම ඉරියව්වේ සමහර අය බෞද්ධ ඒ වගේ කන්න තමයි අහන්නේ. දැන් අපිට වේදනාව ගත්තම විවිධ වේදනාවල් තියෙනවා. සමහරට తాවකාලිකව තියෙන බොහොම කෙටි කාල දෙයක් නිසා ඇති වෙන වේදනාවක් තියෙනවා. දීර්ඝ කාලයක ගත්තම හන්දිවල මාංශ පේශි එන්න පුළුවන්. එතකොට දැන් කටු චිකිත්සාව හඳුනාගන්නේ මොන ස්ථානවල එන වේදනාවට? ඒ වගේම සුදුසු වෙන්නේ මොන වේදනාවන් වලට ලබා දීම කියලාද උතුම් විශ්වාසය? අපේ හිසේ සිට පාදයේ දක්වා තියෙන ඕනෑම වේදනාව සමනය කිරීම කටු චිකිත්සාව විතරම සාර්ථක වෛද්‍ය ක්‍රමයක්. විශේෂයෙන් දැන් බොහෝ දෙනා හිසේ වේදනාව, බෙල්ලේ වේදනාව, උරිස් වේදනාව, ඒ වගේම සමහර කම්පියුටර් ආදිය නිසා, ඒ වගේම නිතර යෙදීම හේතුපාතගෙන විශේෂයෙන්ම මේ අත වේදනාව ඇති වෙනවා. ඒ වගේම එල්බෝ එකේ වේදනාවක් ඇති වෙනවා. උරිස වේදනාවක් ඇති වෙනවා. ඒ තත්ත්වෙන් මගහරවා ගැනීම තුළ කටු චිකිත්සාවේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම දැන් සමහර අයගේ ආතරයිටිස් වැනි රෝගී තත්ත්වයක් තියෙනවා. කකුල් ඉදිමීම, පාද ඉදිමීම, ඒ වගේ සමහර අයගේ ඇඟිලි පුරුක් ඇදවීම ආතරයිටිස් වැනි තත්ත්වයේ වැඩි වුම තමුන්ගේ වැඩ කොටස පවා තමුන්ට කරගැනීම අපහසුතාවයක් ඇති වෙනවා. තමුන්ගේ රෙදි ටිකවත් තමුන් කරගන්න බෑ. සමහරවල් පොල් ටිකවත් ගෙදර මිරික ගන්න බෑ. තමුන්ගේ වැඩ කටයුතු පවා කරගැනීම අවස්ථාවක් ඇති වෙන මේ ආතරයිටිස් රෝගී තත්ත්වය නිසා මේ ඇඟිලි පුරුක් ඉදිමීම, ඇඟිලි වේදනාව තත්ත්වය නිසා බොහෝ පීඩාවක් විඳින බොහෝ කාන්තාවන් මේ පිරිමි පාර්ශ්වයත්. එහිදී කටු චිකිත්සාව විශේෂයෙන් අපි මේ බාෆෙන් කියන නිලස්ථාන තියෙනවා මේ දෙපස. ඒ බාෆෙන් නිලස්ථාන පාදයේ සහ අත්වල පිටා තියෙන එක්ස්ට්‍රා 36 කියන නිලස්ථාන තියෙන හර්ගු නිලස්ථානේ මේ ආදි වශයෙන් නිලස්ථාන රාශියක් තියෙනවා. සම නිල තෙරපීමක්ද සිදු කරන්නේ? විශේෂයෙන්ම කටු චිකිත්සාවේදී ඒ රෝගයට අදාළ අපි කියමු අංශභාගී රෝගී තත්ත්වය, එහෙම නැත්නම් දියවැඩියා රෝගී තත්ත්වය, නැත්නම් කැක්කුම හිස රදය, නැත්නම් මේ ආතරයිටිස් රෝගී තත්ත්වය එහිදී අදාළ නිලස්ථාන පද්ධතිය කටු චිකිත්සාව තුළ තියෙන ඒ රෝගයට අදාළ නිලස්ථාන පද්ධතිය. දැන් අපි කියමු මේ බාෆෙන් කියලා මේ ඇඟිලි දෙපස පිහිටලා තියෙනවා බාෆෙන් නිලස්ථාන. එහිදී අපි මේ නිලස්ථාන කටු ප්‍රවේශ කරනවා. ඒදී කිසිදු වේදනාවක් ඇති වෙන්නේ නැහැ. වෛද්‍යතුමනි ඒක තමයි මගේ ඊළඟ ගැටලුවනේ. දැන් ගොඩක් දෙනෙක් කටු වලට නීඩල් කරනවට බයයි. මොකද ෆෝබියාස් තියෙනවා. දැන් බෙහෙත් විදිනවට බයයි නේද ඉරංග. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒක එහෙම අයට මේ කටු චිකිත්සාව සුදුසුද? ඔව් අනිවාර්යෙන් මේක මොකද ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගත් පරීක්ෂණ නිරීක්ෂණ නිගමනත්වයේ බිහි වසර 3000ක් 5000ක් පමණ වූ දිගුවන් ඉතිහාසයක් තියෙන වෛද්‍ය ක්‍රමයක්. අද ඒක නිසා තමයි ලෝකේ යුරෝපීය සහ ආසියාතික බොහෝ රටවල් ඇමරිකාව, ජර්මනිය, කැනඩාව, ඒ වගේම ස්විට්සර්ලන්තය, ඉන්දියාව, චීනය ආදී හැම රටකම මේ කටු චිකිත්සාව කැක්කුම වේදනා සහ අනික රෝග වලට ප්‍රතිකාර කරන්න භාවිත කරන්නේ. එහිදී කිසි වේදනාවක් සහ අතුරු ආබාධ ඇති වෙන්නේ නැහැ. අනික තමයි ප්‍රධාන කාරණාව තවත් කෙනෙකුට භාවිත කරනු ලබන කටුවක් නැත්නම් නීල් එකක් වෙනත් රෝගියෙකුට භාවිත කරන්නේ නැහැ. ඒකේ විශේෂත්වයක් වෙනවා. ඒ වගේම මෙහිදී එමගින් විශේෂයෙන්ම අපි ශරීරය තුලට අපේ ඇඟට බෙහෙත් ලබා දීමක් වෙන්නේ නැහැ. මේ නිල ස්ථානයන්ට තමයි ප්‍රතිකාර කරන්නේ. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් L11 නිල ස්ථානය තියෙනවා. එහිදී විශේෂයෙන්ම මේ අත එකක්ම බාෆේ නිල ස්ථානයේ හර්ගු ඒ වගේ පෙරිකාඩියම් 6 මේ ආදී වශයෙන් නිල ස්ථාන රාශියක් අප ශරීරයේ හිම බොඩි එකේ පිහිටලා තියෙනවා. ඒ නිල ස්ථාන නීල් කිරීමේදී වේදනාවක් ඇති වෙන්නේ නැහැ. නිල ස්ථානයකට තමයි කටුවක් ප්‍රවේශ කරන්නේ. ඉන් අනතුරුව ඒ නිල ස්ථානය තවදුරටත් උද්දීපනය කිරීමට විද්‍යුත් උත්තේජක යන්ත්‍ර භාවිත කරන එක ඉලෙක්ට්‍රික් ස්ටිමුලේටර් කියන මැෂින් එකක් තියෙන කුඩා විද්‍යුත් ධාරාවක් තමයි නිල ස්ථානයේ යදන්නේ. ඒ වේදනාවක් ඇති වෙන්නේ මම හිතන ඔබතුමිය කටු චිකිත්සාව කරගෙන තියෙයි කියලා මට ඔව් අනිවාර්යයෙන් දැන් කියන්නේ කටු චිකිත්සාව කරපු නිසා දන්නවා මේ ඊළඟ ඔබ කරලා තියෙනවා නම් ඒක හරි ටිකක් හරි බය හිතෙනවා මේක කට්ට ගහනවානේ හැමට කියලා. නමුත් ඇත්තටම කට්ට නීඩල් කරනකොට මේක වේදනාවක් නැහැ. හැබැයි එක් අවස්ථාවකදී මේක මම හිතනවා අපේ බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ටත් වැදගත් වෙයි කියලා. මෙන්න මෙතන තියෙන නිලයට ඒ කට්ට සම්බන්ධ වුණේ නැහැ. හැබැයි ඒ තත්පර ගාණක් තුලදී මෙතන අත ඉදිමුණා. එතකොට ඒ වගේ ප්‍රශ්නවලට මොකද්ද තියෙන විසඳුම? එහිදී මම හිතන්නේ පළපුරු දක්ෂ කටු චිකිත්සකයලා ප්‍රතිකාර කරගත යුතු වෙනවා. සමහර අවස්ථා නීල් කිරීමේදී දැන් ඒක අපි ක්ෂණින් නීල් ස්ථාන නීල් කරන්න ඕනේ. ඒක පළපුරු දක්ෂ කෙනෙක් ලව්ව කරගන්න ඕනේ. ඒදී ඒ වේදනාවක් නැත්නම් ඉදියුමක් ඇති වෙන්නේ නැහැ. අර හරියාකාර නිවැරදිව කරගත්තා නම් මම වෙන්නේ නැහැ. හැබැයි මම හිතන්නේ බුදුමගේ කුමන හෝ කෙනෙක් කරත් මම හිතන්නේ කැක්කුම වේදනාව අඩු වුණා නේද? ඊට පස්සේ අඩු වුණා. ඒ කියන්නේ එතන ඇත්තටම නිලේ ගැටලුවක් තමයි තිබුණේ. ඒ නිල ස්ථාන නිවැරදිව අපි තෝරා බේරාගෙන ප්‍රතිකාර කළ යුතු වෙනවා. අර බෙහෙත් පෙත්තක් අපි රෝගියෙකුට ඕනම කෙනෙක් හෝ වෙනක් හෝ හෙළවේදකම හෝ ඒවා වෙනත් බටහිර වේදකම හෝ බෙහෙත් ඒ වෛද්‍ය ක්‍රමයේ පරිපූර්ණ ඉගෙනගත්ත කෙනෙක්ගේ බෙහෙත් පෙත්තක් නියම කරන්නේ ඒක ඉගෙනගෙනනේ. ඒ වගේ නිල ස්ථානේ නිවැරදිව අවබෝධ කළ
නිල ස්ථාන නීල් කරන්න ඕනේ. ඒතර තමයි රෝගය සුව වෙන්නේ. හැබැයි වෙනත් වැරදි නිල ස්ථානට ප්‍රතිකාර කිරීමේදී රෝගයක් සුව වෙන්නේ ඒක අර අත්දැකීමත් එක්ක පළපුරුද්දත් එක්ක තීවිත වෙනවා. නිවැරදිව ප්‍රතිකාර කළ සුව වීම හැකියාවක් වෙනවා. දැන් චීන කටුව ගත්තම ගොඩක් වෙලාවට අපි වේදනාව සම්බන්ධයෙන් කතා කරනවා. ඔබතුමා කතා කරා දැන් විවිධ රෝගී තත්ත්වවල ඉදිමුම්, හන්දි ඉදිමුම් වගේ එනවා කියලා. එතකොට දැන් වේදනාව සමනය කිරීම පමණ සිදුවන්නේ එහෙම නැත්නම් ඒ ඉදිමුම් වගේ දේවල් වෙනස් කරන්නත් හැකියාව තිබෙනවා. ඇත්තටම ආතරයිටිස් වැනි රෝගී තත්ත්වයේ ඇති වෙන සමහර අයගේ දණහිස් ඉදිමීමක් ඇති වෙනවා. ඔබතුමිය දැක්කලා තිබු බොහෝ අයගේ අත් ඉදිමෙනවා. ඒ වගේම පාද ඉදිමෙනවා, දණහිස් පොල්කට ඉදිමෙනවා. ඇවිද ගන්න අපහසු සමහර අයට කාන්තාවන් සහ පිරිමි පහසු. එහිදී විශේෂයෙන් කටු චිකිත්සාව මේ කැක්කුම වේදනාව පමණක් නෙමෙයි ශරීරගත ඉදුමම සෝතය ඉදුම් තත්ත්වෙන් වගහරවා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම සමහර අවස්ථාවල බොහෝ දෙනාගේ මේ එදිනෙදා ඇතිවෙන ආබාධ දැන් ක්‍රීඩා කටයුතුවලදී මිසම් මසස් දැන් කලාවල මාංශපේශි ටිෂු ඉරීම ඒ වගේ නැත්නම් ඔරිහිස් වල වේදනාව එකම ඉරියව්වක නිරත වීම හේතුපාදක කරන ක්‍රීඩා වැනි කාර්ය යෙදීම අර ටිෂු ඉරීමට එකම ආන්තිපත් වේදනාවක් ඇති වෙන්න පුළුවන්. එහිදී අර ව්‍යායාම තහ ක්‍රීඩා වලින් ඇතිවන ආබාධ සුව කිරීමට කටු චිකිත්සාව ප්‍රතිකාර කරන්න පුළුවන්. සාර්ථක ප්‍රතිකාර තියෙනවා. ඒ වගේ සමහර අයගේ බොහෝ දෙනාගේ අත උලුක් වීමක් සහ පෙරලීමක් සහ කකුල් පෙරලීමක් වෙනවා. සාමාන්‍යයෙන් අපි කෝච් එක යනකොට බස් එක යනකොට පඩිපෙළ නැගීමේ නිසා වෙනත් පඩිපෙළ නැගීම හේතුව කකුල් පෙරලෙන්න පුළුවන්. ඒ වගේම අපි සාමාන්‍ය ට්‍රේන් එක හෝ බස් එක යන සමහර අය හිටගෙන යන අය අතින් අල්ලගෙන යන බ්‍රේක් ගැවුවම එක සැරේට බ්‍රේක් එක ගිහිල්ලා අත ගැස්සෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල දිගුවන් කාලීනව ඒක තියෙනවා. කොච්චර ප්‍රතිකාර ගත්ත සුව වෙන්නේ. හැබැයි මේ පාරම්පරික කටු චිකිත්සාව තුළින් චීන කටු වෛද්‍ය ක්‍රමය තුළින් මේ තත්ත්වයන් මගහරවා ගැනීම හැකියාවක් තියෙන නිවැරදිව ඒ උරිස්ගත වේදනාවට ඒ නිලස්ථාන නිල් කිරීම තුළින්. ඒ වගේම දැන් ඉරංග දැන් අපි ඕනම දෙයක් කරනකොට කාල සීමාවක් තියෙන කාල රාමුවක් තියෙනවා. මේ කටු චිකිත්සාව කරනවා නම් අපි හිතමුකෝ මාස 6කට වැඩි තිබ්බ අපේ වේදනාවක් කටු චිකිත්සාව කරනකොට අපි කොයිතරම් කාලයක් මේ කටු චිකිත්සාව කරන්න ඕනේද? ඒ අතර අපි කොයිතරම් කාලයක් විවේකයේ දෙනවද? ඒක සාමාන්‍යයෙන් කැක්කුමක් වේදනාවකට ප්‍රතිකාර කිරීමේදී රෝගියාගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය අනුව බලලා තමයි ප්‍රතිකාර කරන්නේ. දැන් සමහර කෙනෙක් දින 4කින් 5කින් වේදනාවක් කැක්කුම සුව වෙන අවස්ථා තියෙනවා. දැන් බොහෝ දෙනා අපි බොහෝ විදේශිකයන් අප කළු බෝල චිත්‍රෝසයන් ප්‍රතිකාර ලබා ගන්න බොහෝ දෙනා තමයි කැක්කුම වේදනාව තමයි දිගුවන් කාලනේ තියෙනවා. ඒ වගේ සමහර අයගේ දින 2 3 කැක්කුම වලට ප්‍රතිකාර ගන්නවා. හැබැයි සමහර අවස්ථා දින 2කින් අඩු වෙන අවස්ථා තියෙනවා. සමහර දිගුවන් පවතින වේදනාවන්. ඒ වගේම දැන් ආතරයිටිස් වැනි තත්ත්වයන් සමහර සොරාසිස් ආතරයිටිස් වෙන්න පුළුවන්. සොරාසිස් රෝගී තත්ත්ව නිසා හන්දිපත් ඉදිම වෙනවා. ඒ වගේම නැත්නම් ආතරයිටිස් වෙන රෝගී තත්ත්වයන් නිසා වෙනවා. නැත්නම් මේ තුනටිය ගත කොන්ද අමාරු නැත්නම් වැරදි ඉරියව් වල සිටීම හේතුපාදක වෙන කැක්කුම වේදනා ඇති වෙන්න පුළුවන්. එහිදී මේ කටු චිකිත්සාවේ ප්‍රතිකාර කිරීමේදී අර ඊටමත් කෙටි කලක් තුල දින 8ක් 10ක් වෙනි කාලයක් තුල ප්‍රතිකාර කළා ඒක නිට්ටාවට සුව කිරීමේ හැකියාවක් තියෙනවා. රෝගියාගේ වේදනාව තියෙන කොච්චර කාලයක් තිබු සමහර අවුරුදු 4ක් 5ක් වෙනවා වේදනාව දෙන ඒ කොතරම් ප්‍රතිකාර ගත්තත් සුවතාවයක් ඇති වෙන්නේ නැහැ. නමුත් මේ පාරම්පරික චීන කටු චිකිත්සාව තුළින් සමහර බොහෝ දින අවුරුදු 2 3 ගිය අය දින 4න් 5න් මම සුව කළා තියෙනවා. ඒක සාර්ථක වෛද්‍ය ක්‍රමයක් නිවැරදි නිලස්ථාන ප්‍රතිකාර කිරීම තුළින්. මොකද මෙහිදී අපි කටු චිකිත්සාවේ භාවිත කරන නීල් වර්ග, ඒ වගේම කොස්මෙටික් ඇපරේටස් යන්ත්‍ර, ඊළඟ ඉලෙක්ට්‍රික් ඉන්ස්ට්‍රුමේටර් යන්ත්‍ර, ප්‍රෙස් නීල්, නිල තෙරපෙන අපි උපකරණ භාවිත කරන. ඒ වගේම තුනටිගත වේදනාවන් සහ උරිහිස් වේදනාවන් සහ බැක් සමනය කිරීමට කපින් තෙරපි භාවිතා කරනවා. ආතරයිටිස් වැනි රෝගීන් තත්ත්ව සමනය කිරීමට නිලස්ථාන නීල් කළා ඉන්න ඉලෙක්ට්‍රික් ඉන්ස්ට්‍රුමන්ට් යන්ත්‍ර, විද්‍යුත් උත්තේජක යන්ත්‍රය, කොස්මෙටික් ඇපරේටස් යන්ත්‍ර සහ ඇඟිලි තුඩු ආධාර නිල සම්බාහනය සිදු කිරීම. ඒ ආකාරයෙන් කිරීම තුළ බොහෝ විට දින 6ක් 8ක් 10ක් වැනි කාලයක් තුළ මේ කැක්කුම් සහ වේදනාවන් සුව කිරීමේ හැකියාව නිට්ටාවට සුව කරන්න පුළුවන් කටු චිකිත්සාව තුළ. දැන් ඉරංග මට මේ හරි ප්‍රශ්න වැඩි අපේ කාන්තාවන්ට තියෙන ප්‍රශ්නනේ. දැන් අපි රැකියාවක් කරනවා නම් ඒ රැකියාවට යන අතරතුරේ මේ ප්‍රතිකාර සඳහා යනවා නම් අපිට කොයි විදිහටද කාලය වැය වෙන්නේ? ඒ කියන්නේ දීර්ඝ සාමාන්‍යයෙන් අපේ තියෙන දවසේ වැඩ කරන පැය 8න් පැය 2-3ක්ද එහෙම නැත්නම් විනාඩි කිහිපයක්ද කොයි විදිහට? සාමාන්‍යයෙන් අපි කියමු රෝගීට ප්‍රතිකාර කිරීමේදී පැය භාගයක් විනාඩි 45ක් පැයක් වැනි කාලයක් ප්‍රතිකාර කළ සායනී සිටිය යුතු වෙනවා. ඒ වගේ සමහර අය එක සතියකට ප්‍රතිකාර වාර එකක් දෙකක් වැනි කාලයක් එන්න ඕන ප්‍රතිකාර කරන්න. ඒ වගේ ප්‍රතිකාර වාර 6ක් 8ක් වගේ ආවම ඒක සුව ගැනීමේ හැකියාවක් තිබෙනවා. අනිත් එක කීතු කාරණා තමයි කටු චිකිත්සාව තුළ වෙන භාවිතා කර කටු තව කෙනෙකුට භාවිතා කරන්නේ ඒ වෙනම නීල් පන්තියක් අපි නීල් සෙට් එකේ රෝගියාට දෙනවා. එහිදී ඒ ලබා දෙන නීල් තමයි පාවිච්චි ගන්න.
ඉතින් ඉරංග මේ ගැන කතා කරනකොට තවත් ගොඩක් වෙලා ඕනේ. ඒ වුණාට දැන් අපිට මේ විශේෂාංගයෙන් සමු අරගන්නට වෙලා ලැබිලා තියෙනවා. ඉතින් අපිත් එක්ක එකතු වුණාට වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය ඔබතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අයබෝන් කියලා සමුදෙනවා. තවත් දවසක එන්න අපිත් එක්ක මේ විදිහටම කතා බහ කරන්න. අපි පුංචි විරාමයක් ගන්න යන ඉක්මනටම ගිහිල්ලා අපි ප්‍රවෘත්ති විකාශයත් එක්ක සම්බන්ධ වෙලා නැවත මුණ ගැහෙමු.